Toyota Race ලංකාවේ ගොඩක් ජනප්‍රිය වාහනයක්. ඔයගොල්ලන් දන්නවද Toyota Race එක නිෂ්පාදනය කරන්නේ Toyota කම්පැනි නෙමෙයි. මේක සම්පූර්ණ රැවටීමක්. Toyota Race කියලා විකුණන්නේ Daihatsu කම්පැනි නිෂ්පාදිත වාහනයක්. රේස් එකක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක්ට හරි දැනටම අරගෙන තියෙන කෙනෙක් හරි ඉන්නව නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. මේකේ ගොඩාක් මේ රේස් එකේ සම්බන්ධයෙන් ටෙක්නිකල් විස්තර අපි ඔයගොල්ලන්ට අරන් එනවා. ඒකෙන් ඔයගොල්ලන්ට තීරණය කරන්න පුළුවන් ඔයාගේ වාහනය මොන රටේ නිෂ්පාදනය කරපු හරි වාහනයක්ද එහෙම නැත්නම් මේක මොඩිෆයි කරලා මොන හරි වෙනස්කමකට ලක් කරපු වාහනයක්ද කියලා. ඒ වගේමයි මේ වාහනේ රටවල් 3ක නිෂ්පාදනය වෙනවා. මැලේසියාව, ජපානය, ඒ වගේම ඉන්දුනීසියාවෙත් මේ වාහනේ නිෂ්පාදනය වෙනවා. මේ වාහනේ තියෙන හොඳකම හින්දා මේ වාහනය තවත් කම්පැනි ගණනාවකට විකුණනවා. එහෙම විකුණනකොට මේ වාහනේ විවිධ නම් වලින් වෙළඳපොළට අවිල්ලා තියෙනවා. අන්න ඒ විදිහට ආපු වාහනයක් තමයි Toyota Race කියලා කියන්නේ. Daihatsu සමාගම මගින් මේ වාහනය නිෂ්පාදනය කරනවා 2019 Daihatsu Rocky කියලා. එහෙම තමයි මේ වාහනේ එන්නේ. කිසිම වෙනසක් නැහැ. එකම වාහනය ස්ට්‍රක්චර් එක ඉන්ටීරියර් සම්පූර්ණයෙන්ම එකමයි. වෙනස් කරන්නේ බෆර් සහ පිටිපස ඉදිරිපස තියෙන බැජස් සහ ඒ ෆේස් එකේ පෙනුම විතරයි. මේ වාහනය තවත් කම්පැනි ගණනාවකට විකුණනවා. ඒ අතර එකක් තමයි Toyota කියලා කියන්නේ. Toyota කම්පැනියත් මේ වාහනේ තියෙන ගුණාත්මක භාවය හින්දා මේ වාහනය ඒගොල්ලන්ගේ නම ගහලා ඒගොල්ලන්ගේ බැජ් එක ඒගොල්ලන්ගේ පෙනුම දාලා ෆේස් එකට මේ වාහනය ඒගොල්ලන්ගේ වාහනයක් විදියට ලෝකල් වෙළඳපොළට සහ ඒෂියන් සහ දුප්පත් රටවල මාකට් එකට මේක විකුණනවා. ඉතින් Toyota සමාගමේ තියෙන අඩුම SUV එක තමයි Toyota Yaris Cross කියලා කියන්නේ. ඉතින් ඊට වඩා අඩු මට්ටමින් නිෂ්පාදනය කරපු ඒ Toyota සමාගමේ තාක්ෂණයක් නැති Daihatsu සමාගමේ සම්පූර්ණම ටෙක්නිකලි ඩෙවලොප් කරපු වාහනයක් තමයි Toyota Race කියලා කියන්නේ. ඒ වගේම මේ වාහනය Subaru කියන ආයතනයටත් Subaru Rex කියලා ඒ Daihatsu සමාගම මගින් ඒගොල්ලන්ගේ Subaru ආයතනයේ බැච් සහ ඒ ෆේස් එක දාලා මාකට් එකට ඉදිරිපත් කරනවා. ඒ වගේමයි මේ වාහනය Perodua කියන මැලේසියන් කම්පැනියටත් මේ වාහනය Perodua Activa කියලා ඒගොල්ලන්ගේ බැජ් එක සහ ෆේස් එක දාලා මේ වාහනය මාකට් එකට ඉදිරිපත් කරනවා. ඔබ වාහනයක් ගන්න යනවා නම් Toyota Race කියලා අනිවාර්යයෙන් මෙන්න මේ මොඩල් කෝඩ් එක ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. මෙන්න මේකෙන් තමයි ඔයා තීරණය කරන්නේ මේ වාහනය මොන රටේ නිෂ්පාදනය කරලා තියෙන වාහනයක්ද සහ මොන කාණ්ඩයටද අයිති වෙන්නේ කියලා. ප්‍රධාන වශයෙන් මේ වාහනය ජපානයේ නිෂ්පාදනය කරලා තියෙන 2 wheel drive එකක් නම් ඒ වාහනේ කෝඩ් එක වෙන්න ඕනේ A200 කියලා එක. ජපානයේ නිෂ්පාදනය කරලා තියෙන 4 wheel drive වාහනයක් නම් A210 වෙන්න ඕනේ මේකේ කෝඩ් එක. මේක ඉන්දුනීසියා නිෂ්පාදනයක් නම් මේ වාහනේ මොඩල් එක A250 වෙන්න ඕනේ. මේක මැලේසියන් නිෂ්පාදනයක් නම් A270 වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි ඔයා වාහනේ මොඩල් එකෙන් හරියටම අඳුරගන්නේ මේක ජපානයේ නිෂ්පාදනය කරපු එකක්ද මේක මැලේසියන්ද මේක ඉන්දුනීසියන්ද කියලා. Toyota ලංකාවකෙන් ලංකාවට ගෙන්වන වාහනය ඉන්දුනීසියන් නිෂ්පාදනයක්. ඒක නිෂ්පාදනය කරන්නේ ඉන්දුනීසියාවේ. හැබැයි ඔයා වෙන ඩීලර් කෙනෙක්ගෙන් මිලදී ගන්න ඕන නම් සමහර විට ඔයාගේ වාහනය එන්න පුළුවන් ජපානයේ නිෂ්පාදනය කරපු Daihatsu සමාගම නිෂ්පාදනය කරපු වාහනයක් වෙන්නත් පුළුවන් කමක් තියෙනවා. එහෙම නැත්නම් ඒ වාහනේත් ඉන්දුනීසියාවේ නිෂ්පාදනය කරලා තියෙන එකක් වෙන්නත් පුළුවන්. ඒතකොට ඉන්දුනීසියාවේ මේ වාහනේ නිෂ්පාදනය කරන්නේ Astra Daihatsu Motor කියන සමාගම මගින්. මෙන්න මේගොල්ලන් තමයි Toyota එකට මේ වාහන ඒගොල්ලන්ගේ Toyota නමින් Toyota Race නමින් මේ වාහන වෙළඳපොළට එන්නේ. මෙන්න මේ ටික සමරි කරොත් මේ වාහනය වර්ග 4ක් තියෙනවා. එකක් තමයි මේක Daihatsu Rocky. එහෙම නැත්නම් Subaru Rex. මෙන්න මේ දෙකම නිෂ්පාදනය කරන්නේ ජපානයේ විතරමයි. ඊළඟ එක තමයි Toyota Race කියන එක. Toyota Race කියන එක නිෂ්පාදනය කරන්න පුළුවන් ජපානයේ නිෂ්පාදනය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක ඉන්දුනීසියාවේ නිෂ්පාදනය වෙන්නත් පුළුවන්. ඊළඟට හතරවෙනි කාණ්ඩය තමයි මේ Perodua Activa කියන මොඩල් එක. මෙන්න මේක නම් නිෂ්පාදනය වෙන්නේ මැලේසියාවේ විතරමයි. එන්ජින් එක බැලුවම මේකේ තියෙන්නේ 3 සිලින්ඩර් එන්ජින් එකක්. 1 ලීටර් සහ 1.2 ලීටර් කියලා එනවා. ඒක පෙට්‍රල් උත් එනවා,
හයිබ්‍රිඩ් වර්ෂන් එකක් තියෙනවා 1.2 ලීටර් වලද. එතකොට මේ වාහනයට අන්තර්ගත වෙලා තියෙනවා DCVT කියන තාක්ෂණය. DCVT කියලා කියන්නේ dual mode continuous variable transmission කියන තාක්ෂණය මේ වාහනයට ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් Toyota සමාගම ප්‍රථම වතාවට තමයි ඒගොල්ලන්ගේ නම යටතේ එන වාහනයකට මේ DCVT කියන තාක්ෂණයෙන් සමන්විත මෝටර රථයක් වෙළඳපොළට ඉදිරිපත් කරන්නේ. මෙන්න මේ DCVT කියන තාක්ෂණයේ හින්දා මේකේ අන්තර්ගත වෙන ස්ප්ලිට් ගියර් සිස්ටම් එකත් එක්ක මේ බෙල්ට් එකට අමතරව මේ වාහනයට ලැබිලා තියෙනවා හයි ස්පීඩ් සහ ලෝ ස්පීඩ් වලදී හොඳට perform කරනවා වෙන වාහන වලට සාපේක්ෂව. උදාහරණයක් විදියට 1 ලීටර් එන්ජින් එකක් තිබුණට මේ වාහනේ 3 සිලින්ඩර් මේකේ performance එක බැලුවම 1.5 ලීටර් එන්ජින් එක වගේ කාර්යක්ෂමතාවකින් වැඩ කරනවා. ඒ වගේමයි මේකේ fuel consumption එක ලීටරයට කිලෝමීටර් 18ක විතර හොඳ fuel consumption එකක් මේ වාහනයට ඇතුළත් වෙලා තියෙනවා. මේකේ තවත් විශේෂ දෙයක් තමයි මේකේ hybrid version එක ඇවිල්ලා තියෙනවා නම් මිලදී අරගෙන තියෙනවා නම් ඒක 1.2 ලීටර් එනකොට මෙන්න මේ hybrid version එකේදී සිද්ධ වෙන්නේ engine එක තියෙන්නේ ජෙනරේටරයක් විදියට. මේක සම්පූර්ණයෙන්ම වාහනය ධාවනය වෙන්නේ බැටරියක් සහ ඉලෙක්ට්‍රික් මෝටර එකකින්. ඒ බැටරියට අවශ්‍ය කරන ඉලෙක්ට්‍රිසිටි එක ලබා ගන්න බැටරිය charge කරගන්න විතරක් ජෙනරේටරයක් විදියට යූස් කරනවා එන්ජින් එක. අන්න ඒ විදියට තමයි හයිබ්‍රිඩ් මොඩල් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. එතකොට ඔයාලට තේරෙනවා හයිබ්‍රිඩ් කියන ඒ සංකීර්ණ සංකල්පය යම්කිසි මට්ටමකට ලිහිල් කරලා තමයි මේ ඩයිහට්සු සමාගමේ නිෂ්පාදනය වෙන්නේ. මම මුලදී කිව්වා වගේ මේ වාහනේ Toyota සමාගමේ තාක්ෂණයේ මුසු වෙච්ච Toyota සමාගමේ එන්ජින් එකක් ඒ ඉංජිනේරු අතින් නිර්මාණය වෙච්ච වාහනයක් නෙමෙයි. මේ වාහනය සම්පූර්ණ නිර්මාණය කරන්නේ ඩයිහට්සු සමාගම මගින්. ඉතින් ඩයිහට්සු සමාගමේ තියෙන මේ හයිබ්‍රිඩ් ටෙක්නොලොජි එක Toyota සමාගමේ Prius Aqua වගේ වාහනවල තියෙන සංකීර්ණ පද්ධතියත් එක්ක බැලුවම මේගොල්ලන් පාවිච්චි කරන්නේ යම් තරමකින් සරල මට්ටමේ හයිබ්‍රිඩ් තාක්ෂණයක්. මේ වාහනේ ප්‍රධාන වශයෙන් කලර් 8කින් සමන්විත වෙනවා. ඊට අමතරව 2 tone option එකත් බලා ගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ වාහනේ නිෂ්පාදනය කරලා තියෙන්නේ ජපානයේ නම් ඒ කියන්නේ ඔයාගේ මොඩල් කෝඩ් එක A200 හරි 210 හරි නම් ඒකේ ප්‍රධාන වශයෙන් කැටගරි 4කට මේ වාහනේ නිෂ්පාදනය වෙලා තියෙනවා. එකක් තමයි S XS G සහ Z කියන টොප් ලෙවල් එකේ. හැබැයි මේක මැලේසියන් නිෂ්පාදනයක් නම් ඒ කියන්නේ Toyota ලංකාවක හරහා එන එකක් හරි නැත්නම් මැලේසියාවේ ඉම්පෝට් කරපු එකක් නම් මේ වාහනේ G සහ GR කියලා කාණ්ඩ දෙකක් යටතේ ප්‍රධාන වශයෙන් මේක නිෂ්පාදනය වෙලා තියෙනවා. ඊට අමතරව එක හයිබ්‍රිඩ් වෙහිකල් එකක් විදිහට ආපු එකට 4.3 amperes hours lithium ion බැටරියකුත් මේකට අන්තර්ගත වෙලා තියෙනවා. බාහිර පෙනුම alloy wheel ඊට අමතරව daylight running lamps power mirrors chrome handle ඒ වගේමයි පිටුපස LED lights ඒ වගේමයි shark fin antenna එකක් LED headlamp සහ reverse link rear wipers මේ වාහනයට අන්තර්ගත වෙලා තියෙනවා. ඊට අමතරව මේක ඉන්ටීරියර් නිමාව ගොඩක් හොඳ මට්ටමින් සාපේක්ෂව සැලකිය යුතු ගුණාත්මක භාවයෙන් නිෂ්පාදනය කරලා තියෙනවා. මේ වාහනේ ප්‍රධාන වශයෙන් එන්නේ black interior එකක් silver color chrome මිශ්‍රිත. ඒ වගේමයි සමහර මොඩල් වලට විතරක් මේ red color මිශ්‍රිත line එකක් ගිහිල්ලා තියෙනවා මේ seat cover වලට. ගොඩක් හොඳ ඉද පහසුකමක් තියෙනවා. සාමාන්‍යයෙන් පවුලකට ප්‍රමාණවත් අඩුයි 5 දෙනෙකුට යන්න පුළුවන් පහසුකම් මේ වාහනේ ඇතුළේ තියෙනවා. ඉතින් soft leather interior finish එකක් තියෙනවා. ඊට අමතරව ප්ලාස්ටික් සහ ක්‍රෝම් මිශ්‍රිත වර්ණ වලින් මේ වාහනය අභ්‍යන්තර නිෂ්පාදනය කරලා තියෙනවා. මල්ටි ෆන්ක්ෂන් ස්ටියරින් වීල් එකක්, මල්ටිමීඩියා සිස්ටම් එකක් සහ සම්පූර්ණයෙන්ම ඩිජිටල් වූ ඩිජිටල් ඊටාම අලංකාර ඩිස්ප්ලේ ඩෑෂ්බෝඩ් එකක් අපිට ලැබිලා තියෙනවා. ඊටත් අමතරව ප්‍රමාණවත් ලෙග් ස්පේස් තියෙනවා මේ වාහනේට 5 දෙනෙකුට ප්‍රමාණවත් පරිදි. ලීටර් 390ක කැපැසිටි එකක ලගේජ් ඒරියා එකක් තියෙනවා. ඊට අමතරව පිටුපස ආසන දෙක 60ට 40ක ආකාරයෙන් නවන්න පුළුවන්. මේ හින්දා ඔයාට අවශ්‍ය කරන බඩු ආයර ආදිය පහසුවෙන් මේ වාහනයට ඇතුළත් කරගන්න පුළුවන් කමක් ලැබිලා තියෙනවා. ඒ වගේම පිටුපසට USB port එකකුත් ඇවිල්ලා තියෙනවා. paddle shift තියෙනවා. smart start option උත් මේ වාහනයට අන්තර්ගත වෙලා තියෙනවා. auto air condition එකක් සහ මේ specially ඩිසයින් කරපු ඩිජිටල් මීටර් ක්ලස්ටර් එකක් මේ වාහනේට තියෙනවා. මේක ගොඩක් අලංකාරවත් ඒ වගේමයි ගොඩක් හොඳ මල්ටිමීඩියා සිස්ටම් එකක් මේ වාහනේට ඇවිල්ලා තියෙනවා.
ඊටත් අමතරව පාකින් සෙන්සර් සහ ගොඩක් සේෆ්ටි ස්ටෑන්ඩඩ් සේෆ්ටි ෆීචර්ස් මේ වාහනයේ අන්තර්ගත වෙලා තියෙනවා. විශේෂයෙන් එයාබෑග්ස් 6කින් සමන්විත එයාබෑග් පද්ධතියක් මේ වාහනයේ තියෙනවා. ඊට අමතරව ABS VSC vehicle stability control කරන ඒ සිස්ටම් එකත් මේ වාහනයට අන්තර්ගත වෙලා තියෙනවා. ජපානයේ නිෂ්පාදනය කරපු Toyota එකේ අනිත් මොඩල් වලට සාපේක්ෂව සියලුම ටෙක්නිකල් පහසුකම් මේ වාහනයේ අන්තර්ගත නොවුනත් ප්‍රධාන වශයෙන් මේ වාහනයට අන්තර්ගත කරලා තියෙනවා. ඊට අමතරව මේ වාහනේ රීකෝල්ස් එහෙම නැත්නම් වරින් වර නිෂ්පාදන දෝෂයින්ද වරින් වර මේ වාහනය නැවත ඒ ආයතන මගින් නැවත කැඳවලා තියෙනවා අලුත් වැඩියා සහ නඩත්තු කටයුතු සඳහා. ඉතින් ඔයගොල්ලන්ට රේස් වාහනයක් තියෙනවා නම් ඒකේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මොන හරි විස්තරයක් දැනගන්න අවශ්‍ය නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අපි මේ රීකෝල් වල විස්තර ටිකත් ඔයගොල්ලන්ට අරගෙන එන්නම්. ඉතින් සමස්තයක් විදිහට මේ වාහනය ගොඩක් හොඳ මට්ටමේ වාහනයක් Toyota සමාගමේ ප්‍රධාන නිෂ්පාදනයක් නොවුනත්. ඉතින් ලංකාවේදී Toyota ලංකාවකින් ඔයගොල්ලන්ට ලැබෙන්නේ ප්‍රධානව turbo charged 3 cylinder 1 liter engine එකක් තමයි තියෙන මේ ස්ටෑන්ඩඩ් වෙහිකල් එක තමයි ඔයාලට සාමාන්‍යයෙන් ලැබෙන්නේ. ජපානයෙන් ගෙන්නපු කෙනෙක් ඉන්නවා නම් ජපානයේ brand new ආසන්නව ප්‍රයිස් එක තමයි මෙතන ලිස්ට් කරලා තියෙන්නේ මේ අදාළ කැටගරි හතරට. X S X සහ G සහ Z කියන වර්ග වලට. ඉතින් ඕගොල්ලන්ට රෆ් අයිඩියා එකක් ගන්න පුළුවන් මෙන්න මේ yen එක කන්වර්ට් කරගෙන ලංකාවට සාදාල බදු ඇතුළත් කරලා බ්‍රෑන්ඩ් නිව් ජපානයෙන් ඔරිජිනල් ගෙනාව නම් ඔයාට කීයක් යනවද කියලා. ඉතින් අමතක කරන්න එපා ඔයගොල්ලෝ මිලදී ගත්ත ගානත් අපිට කමෙන්ට් කරන් යන්න. ඒ වගේමයි තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා ෂෙයා කරන්න. හැමෝටම සුබ දවසක්.